සෙල්ලම් නෑ දැන් ලංකාවට යන සුද්දන්ටත් මොකද වෙන්නේ කියලා දැක්ක නේද? දැන් ලංකාවට යන සංචාරකයින්ටත් යක්කු ගහන සීන් එකක් තියෙන්නේ. මොකද යන්නේ යක්ෂ දේශයට. යක්ෂ දේශයට ගියා කියන්නේ අනිවාර්යෙන් යක්කු ගහනවා. යක්කු ආවේශ වෙනවා. ඔයා මේ වීඩියෝ එකෙන් දැක්කේ ලංකාවට ගියපු සුද්දියෙක්ට, යක්ෂ දේශයට ගියපු සුද්දියෙක්ට යකෙක් වෙහිච්ච අවස්ථාවක වීඩියෝ එකක්. එම යකුදුරු හාමුදුරු කෙනෙක් විසින් ඒ වෙහිච්ච යකාව අයින් කරන අවස්ථාවක් තමයි ඔයා මේ වීඩියෝ එකෙන් දැක්කේ. හරි. අපි කොහොමද කියන්නේ මේ සුද්දිට යකෙක් ගහලා? එහෙම නැත්නම් මේ සුද්දිට යකෙක් වෙහිලා කියලා කොහොමද ඉංග්‍රීසි වලින් කියන්නේ? යම් පුද්ගලයෙක්ට යකෙක් වෙහිලා කියන වාක්‍ය හදන්න වෙන්නේ present perfect passive voice වලින්. හරි අපි කොහොමද මේ වාක්‍ය හදන්න බලමු. දැන් කාටද යකා වැහිලා තියෙන්නේ? යකා වැහිලා තියෙන්නේ ඇයට. නැත්නම් මේ සුද්දිට. එහෙම නැත්නම් මේ කෙල්ලට. අපි මේ කෙල්ල කියමුකෝ. එතකොට this girl. මේ කෙල්ල කියන්නේ this girl. නැත්නම් ඔයාලට කියන්න පුළුවන් this සුද්දි. this සුද්දි මේ සුද්දිට යකෙක් වැහිලා. present perfect වලින් අපි ගන්නෙ. present perfect වලදී අපි has been එක verb එක past parts වලින් තියන්න ඕනේ. දැන් මේ කෙල්ලට this girl has been වෙන්න ඕනේ. එක කෙල්ලෙක් හින්දා අපි has been දානවා. this girl has been ක්‍රියාපදේ අපි විතර ගන්නෙ යකෙක් වැහිලා කියද්දි possessed by a devil කියලා තමයි අපි කියන්නේ. එතකොට මේ කෙල්ලට යකෙක් වැහිලා කියන්නේ කොහොමද? This girl has been possessed by a devil. එහෙම නැත්නම් මේ සුද්දිට යකෙක් වැහිලා කියන්න පුළුවන් this සුද්දි or this foreigner has been possessed by a devil. ඔන්නෝමයි ඒ වාක්‍ය ඉංග්‍රීසි වලින් කියන්නේ. ඉතින් යක්ෂ දේශයට සංචාරය කරන සංචාරකයින්ට බොහොම පරිස්සම් වෙන්න වෙනවා. මොකද යක්ෂ දේශයට ගියොත් යක්කු වැහෙනවා. ඒක නිසා අනිවාර්යයෙන්ම ගිහිලා දේවාලකට ගිහිල්ලා ආරක්ෂාවක් කරගන්න එක ගොඩක් වටිනවා. එහෙනම් අපි තාත්මගේ ලස්සන ඉංග්‍රීසි පාඩමකින් හම්බෙමු guys. Love and leave you. English